සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඊයේ මම මගේ කොටුවේ මේ බෝංචි බණ්ඩක්වත් කඩාගත්ත. මම ඒක ඔයගලන්ට පෙන්නන්නම්. මේක ගස් බෝංචි. මම ඒ ටික කඩාගත්තා. අවුරුදු කාලේ මට ඒවා බලන්න බැරි වුණා. ඒක නිසා ඒවා ගොඩක් හැදිලා තිබුණා. මේ වගේ මම ඒවා කඩාගත්තා. මෝරච්ච ඒවා මම ඇට ගන්න තියලා ලපටි ඒවා මම දෙකම එකට මාළුව හැදුවා කිරට. මම පෙන්නන්නම් ඔයගලන්ට. මේ වගේ ගොඩක් හැදිලා තිබුණා. මේක ගස් බෝංචි. මේ බලන්න. මේ විදිහට මම ඔක්කොම කඩාගත්තා. මේකේ අවරත් හැදිලා තිබුණා. මල් තාම කරල් නම් හැදිලා තිබුණේ නෑ. මේ වගේ කරල් මම කඩාගත්තා. මේ සමහර ඒවා හොඳට මෝරලා මම ඒවා ඇට ගන්න තිබ්බා. මේ මල් දිගට වැලක් වගේ තියෙන්නේ අර මේ තියෙන්නේ අවර මල. ඊළඟට මම බණ්ඩක්කා කඩනකොට බණ්ඩක්කා කරලා කැඩුවට පස්සේ එතන තියෙන කොලෙත් කඩන්න ඕනි. කොලේ කඩලා දාන්න ඕනි. එතකොට මේ ඒකට කෑම යන්නේ ගහ හොඳට හැදෙනවා. ඉතුරු කරල් ටික ලොකු වෙනවා. මං පළවෙනියෙන්ම හැදිච්ච ලොකු කරලා ඉතුරු කරා කරල් ඇට ගන්න එක ගොඩක් මෝරලා තිබුණා. අනික් ටික කඩලා ගත්තා. මේ වගේ කපලා ගන්න ඕනි. ඒක අතින් කඩන්න අමාරුයි. ටිකක් බුවත් ගැවෙනවා. ඒක නිසා මම මේ වගේ අර අතු කපන කතුරෙන් තමයි කපාගත්තේ ඒක. ඒක ටිකක් තදයි. මේ කඩන්න ටිකක් අමාරුයි. එහෙම තමයි මම ඒක කඩාගත්තේ. මේ විදිහට මම බණ්ඩක්ක ටික කඩාගත්තා. ඒක දිගට හැදෙන ලොකු බණ්ඩක්ක මම පොඩි කරලුත් කඩාගත්තා. මේ එක මාළුවකට සෑහෙන්න බණ්ඩක්කයි ගස් බෝංචි ටිකයි දෙකම එකට දාලා කිරට උයාගත්තා. ඊට පස්සේ මම ඒකත් පෙන්නන්නම් ඔයගලන්ට. මේ වගේ කඩාගත්තා. තව කිරියන්ද කොළ ටිකකුත් තිබුණා අර රාබු ඇස්සේ. ඒකත් මං කඩාගත්තා. මේ වගේ මේ ටික ඔක්කොම කඩාගත්තා. මේ ටික ඇති අපිට වේලකට කන්න. මං ඒක මිටි කිරි දාලා කිරට ඉව්වා. මේ තියෙන්නේ මෝරච්ච ඒවා වෙනම තිබ්බා මේ ඇට ගන්න. මං ඒ ටික කපලා පොඩියට කපලා බෝංචි ටිකත් කඩලා රතු ලුණු අම්මිරිස් අම්පා කරපිංචා දාලා ඊළඟට කහයි උළුහාලුයි දාලා වතුර චුට්ටක් දාලා කිරට උයාගත්තා. ඊට පස්සේ ඒකට මිටි කිරි ටිකක් දාලා පොඩ්ඩක් උයලා ගත්තා. ඒක මේ විදිහට 3-5 ටික දාලා කහයි උළුහාලුයි දාලා කොළ පාටටම වගේ උයාගත්තා. මද ගින්නේ වතුර චුට්ටක් දාලා මේක උයාගන්න. එතකොට කොළ පාටට උයාගන්න පුළුවන්. මේ විදිහට උයනකොට මද ගින්නේ උයාගන්න. එතකොට පාට අඩු වෙන්නේ නැහැ. කොළ පාටටම තියෙනවා. ගුණෙත් ආරක්ෂා වෙනවා. මේ විදිහට මම මේක කිරට උයාගත්තා. ඒක රසට තිබුණා. අලුත් එළවලු වසවිස නැතුව ගෙදරම හදපුවා ළමයින්ට දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මේ වගේ මොන හරි එකක් හරි හදාගන්න කියන්නේ ඒකයි. මම ටවුන් ගියා. මම වරකතට පාලමෙන් ගඟ පෙන්න දැම්මා. මගේ යාළුවා හැම වෙලේම රත්නපුරිය පෙන්නලා දාන්න කියන නිසා මම ඔන්න දැම්මා ටිකක්. මේ වරකතට පාලමෙන් දැන් එහා පැත්තේ ටවුන් එක මම මේ වගේ දැම්මා. කලබලෙට චුට්ටක් ගත්තා. තාමත් අවුරුදු කලබලේ තිබුණා. මේ ග්‍රවුන්ඩ් එක ළඟ ග්‍රවුන්ඩ් එක හරියෙන් අපි එනකොට මම ලස්සනට තිබිච්ච නිසා පොට්ටක් ගත්තා. ඔයගලන්ට සුබ දවසක්.